ඔන්න ළමයි කොල්ලු ව්‍යංජනේ සකසන්න තමයි දැන් ඔන්න හදන්නේ. හොඳේද? ඔන්න හොඳින් බලා ගන්න කොහොමද කොල්ලු ව්‍යංජනේ සකසන්නේ කියලා. මුලින්ම මෙන්න මේ විදිහට අපි කොල්ලු ටික නෑඹිලියට දාලා වතුරු බේසමක් අරගෙන මොකද කරන්නේ? හොඳට ගරලා ගල් වැලි ඉවත් කරගන්න ඕන. හොඳේද? ඔන්න ළමයි කොල්ලු ව්‍යංජනේ සකසන්න තමයි දැන් ඔන්න හදන්නේ. හොඳේද? ඔන්න හොඳින් බලා ගන්න කොහොමද කොල්ලු ව්‍යංජනේ සකසන්නේ කියලා. මුලින්ම මෙන්න මේ විදිහට අපි කොල්ලු ටික නෑඹිලියට දාලා වතුරු බේසමක් අරගෙන මොකද කරන්නේ? හොඳට ගරලා ගල් වැලි ඉවත් කරගන්න ඕන. හොඳේද? ඔන්න ඒ විදිහට ගරලා ගල් වැලි ඉවත් කරගත්ත කොල්ලු ටික මෙන්න මෙහෙම ලිප තියාගත්ත භාජනයකට දාලා හොඳට මොකද කරන්නේ? අපි ඒක හොඳට වතුර හිඳිලා සුවඳ එනකන් පදමට එනකන් හොඳට කොල්ලු ටික වැද ගන්න ඕනේ. ඔන්න විනාඩි 25කට 30කට විතර පසුව කොල්ලු පදමට බැඳිලා ඕන දැන් චිටි චිටි ගාලා කොල්ලු පුපුරන සද්දෙත් ඇහෙනවනේ. ඔය පදමට කොල්ලු බැදුනට පසු ලිපෙන් බාගෙන කොටා ගන්න ඕන. දැන් නැවතත් හොඳින් බැදගත්ත කොල්ලු ටික මෙන්න මේ විදිහට ගෙනල්ලා අපි වංගෙඩියට දාලා හොඳින් කෑලි වෙනතුරු කොටා ගන්න ඕන. මගේ වංගෙඩිය නම් පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙන එක දිහා බලන්න එපා. ඔන්න ඔහොම වංගෙඩියට දාලා මේ විදිහට අපි මේ හොඳින් දැන් පොතු ගැලවිලා කුඩු වෙනකන් හොඳට අපි කොටන්න ඕන. තේරුණාද ළමයි? මෙන්න මේ වගේ පණ දාගෙන ඉතින් මේක අප්ප මෙහෙම කොටන්න ඕන. ඒ ගානට කෙටුණාට පස්සේ මට ඉතින් ෆෝන් එක අල්ලන්න කවුරුවත් නැහැ අනේ මම මේ ෆෝන් එක අල්ලගෙන වීඩියෝ කරන එක මම වැඩේ කරන්න. ඔන්නෝම කුල්ලට ගන්නවා මේ කොල්ලු ටික. ඔන්නෝම කොල්ලු ටික කොල්ලට අර ගන්නවා. ඊට පස්සේ මේ කුල්ලට ගත්ත කොල්ලු ටික මෙන්න මේ විදිහට පොලන්න ඕන. හොඳට පොතු යන්න. මේ විදිහට අපි මේක හොඳින් පොලාගෙන ඊට පස්සේ පූ කරන්න ඕන. මේ විදිහට පොලාගත්ත මේ කොල්ලු ටික මෙන්න මෙහිම හිමීට මෙහෙම පූ කරමින් රාජනයකට ඕන විදිහට පූ කරලා මෙන්න මෙහෙම පූකරෙන් පෙරාගත්තම තව චුට්ටක් විතර ඉතුරුනා. ඒකත් නැවත වංගෙඩියට දාලා කොටලා ගන්න ඕන. මේ තියෙන්නේ අපි මේ විදිහට මේ කරලා, පැදලා, පොලලා, පූ කරලා භාජනයකට ගත්ත කොල්ලු පෙති ටික. එහෙන් මෙහෙන් ඇටයක් දෙකක් තියෙනවා. ඒක ගණන් ගන්න එපා එච්චර. දැන් මේ විදිහට උයන්ඩ අවශ්‍ය ප්‍රමාණය මෙහෙම භාජනයකට අරගෙන
ඇල්ල තුල යම් ප්‍රමාණයකට කවලම් කරලා මේ ටිකේ හොඳට වතුර ටිකක් අනලා චුට්ටක් වෙලා පිඟෙන්න තියලා ඊට වතුර මික්ස් කරලාම මේක චුට්ටක් විතර විනාඩි 10ක් 15ක් පිඟෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ නැවතත් සුදු ලුණු කරපිංච රතු ලුණු මිරිස් 3-5 වගේ පන්නේ දාලා වංගෙඩියට දාලා හොඳට කොටලා ව්‍යංජනේ සකස් කරලා ගන්න ඕන උයන විදිහට. මෙන්න මේ විදිහට අපි මේ වතුර ටිකක් අල්ලලා හොඳට ටිකක් විනාඩි 10ක් 15ක් පෙඟිට තිබ්බ කොල්ලු ටික මේ වංගෙඩියට දමාගෙන හොඳට මේක වඩා පොඩි කැබලි වලට කැඩෙනකන් අනිවාර්යෙන් හොඳට කොටන්න ඕන. ඔන්න සුවල් පෙලාවක් කෙටුණාට පස්සේ මේකට අපි හොඳට සුදු ලුණු දෙක තුනක් කරපුංච දළු කිහිපයක් එතකොට මිරිස් කුඩු සුවල්පයක් අවශ්‍ය ප්‍රමාණයට ලුණු පිටිද අවශ්‍ය ප්‍රමාණයට කහ කුඩුද අවශ්‍ය ප්‍රමාණයට රතු ලුණු සිහින ලියාගත්ත ඒවා ටිකක් දාලා හොඳට මෙන්න මෙහෙම නැවත විනාඩි 5ක් පමණ මේක හොඳට මික්ස් වෙනකන් අපි කොටා ගන්නවා. මේ විදිහට කොටා ගත්තට පස්සේ හොඳින් මික්ස් වෙලා ආවට පස්සේ මිරිස් 3-5 පාන්නෙත් එක්ක මෙන්න මේ විදිහට අපි මේ ටික භාජනයකට අරගන්නවා. අම්මෝ එන සුවඳට රසනහර පිනා යන මේ කොල්ලු ව්‍යංජනේ කෑවා වගේ තමයි. ඒ තරම් බොහොම සුවඳයි මේක. ඕ දැනෙන සුවඳ. මේ විදිහට බඳුනක් ලිපේ තියලා තෙල් සුවල්පයක් යොදලා තෙලටම තමයි මම එකපාරම දාලා ගන්නෙ. සමහරු නම් කිරි දාලා තෙලට දානවා. මම ඉතින් වැඩි ලේසි කරගන්නවා. ඔන්න ඔහම තෙල් තාත්තියට මුලින්ම අපි තෙල් රත් වෙලාද කියලා බලා ගන්නත් එපා. ඒ නිසා මෙන්න මේ විදිහට තෙලට අප්බයට සුවල්පයක් එකතු කරනවා. ඔන්න කැටපට ගාලා පුප් කරනවා. ඔන්න ඊට පස්සේ සුදු ලුණු එකතු කරනවා. අතත් පිච්චුණා. ඔන්න හතු ලුණු සුවල්පයක්. කරපුංච සියල්ල හොඳට ටිකක් තෙලේ තන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. සුවඳ නාහෙට එන්නේ එපැයි. එනකම් හොඳට බැද ගන්නවා.